समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स साधु 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 अत्तनाचोदयत्तानं फटिमासे अत्तमत्तना सो अत्तगुत्तो सतिमा सुखं बिक्कु विहाहिसीति साधु 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 सद्धर्म श्रवणाभिलाषी श्रद्धावंत पिन्नुतुनी සියලු දෙනාම ඊ타ම ධර්ම ගෞරවයෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක සත්වයා වෙත පතල කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මස්කන්ධයෙන් ඊ타ම ස්වල්ප මාත්‍ර ප්‍රමාණයක් මේ සීමිත වේලාවක් ඇතුලේ දේශනා කරවා ගනිමින් තමන් ශ්‍රවණය කරන අතර තමන් ශ්‍රවණය කරලා හිතගත නිවන මේ දේශනය මුළු ලෝකයටම ශ්‍රවණය කරන්නට පුළුවන් දේශනාවක් බවට මුළු ලෝකයටම ධර්ම ලාභයක් ලැබෙන මොහොතක් බවට පත් කරන උදාාරතර අවස්ථාව. ඔබට තව කෙනෙක් සුවපත් කරන්න බොහෝ දේ දිය හැකියි. බඩගින්න නිවෙන්න ආහාර, පිපාසයෙන් නිවෙන්න නොඑක් විදිහේ පාන වර්ග ආදී එතනින් එහාට ගියපුවාම නොඑක් සාර භාර වස්තු දෙන්න පුළුවන්. හැබැයි ඒ සියල්ලෙහිම ජනිතවන සනසිල්ල සැපය බොහොම තාවකාලිකයි. පින්වත්නි, මේ භෞතික වූ ලෞකික වූ ලෝකේ අපි තවත් දෙයක් තව කෙනෙකුට දුන්නොත් ඒ දෙන හැම එකක්ම ඔහු වටිනාකම තීරණය කරන්නේ අතිශය බහුතරයක් පින්නතුනේ තව දෙයක් එක්ක සංසන්දනය කරලා. උදාහරණයක් හැටියට ඊටාම කුසගින්නක ඉන්න කෙනෙකුට අපි හිතමු මොනවා හරි කැඳ වීදුරුවක් දුන්නා කියලා. කුසගින්න නිවෙන්න හිටපු දුකේ හැටියට ඒක ප්‍රමාණවත්ද නැද්ද? ඒකත් ප්‍රමාණවත්. නමුත් කෙනෙක් බත් වේලක් දුන්නොත් එහෙම මොහු මේ දෙක සංසන්දනය කරනවද නැද්ද? මේ දෙක සංසන්දනය කරනවා. වඩා හොඳයි කියලා නිගමනයේට නෙදේ බාර ගන්නකොට කුසගින්න නිව්වා වුණත් මුලින් දීපු දෙයට වටිනාකමක්
නැත්තටම නැති වෙලා යනවා. නමුත් මේ ධර්මය හා සංසන්දනය කරන්න ඔබට හමු වෙන්නේ මොනවද මේ ලෝකේ? ධර්මයේ තුලින් යම් සැපතක් සැනසෙල්ලක් ජනිත වෙනවා නම් කෙනෙකුට ඒ සැනසෙල්ල හා සංසන්දනය කරන්න මේ ලෝක ධාතුවේ මුකුත් නැහැ. ඒක නිසා මේ දේශනාවකින් ලබන සැනසෙල්ලට මොනම විදිහකින්වත් වටිනාකම් තක්සේරු කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ හැම කෙනෙක්ම සතුටු වෙන්න තවගේ සැපත සතුට වෙනුවෙන් බොහෝ දේවල් දෙන්න පුළුවන් වුණා වුණත් කිසිවකටත් නොදෙවෙනි වූ දීමනාව අද මේ සියලු දෙනා මුළු ලෝකයටම බෙදලා දෙනවා කියන සතුට මේ වෙලාවේ උපදවා ගන්න. එහෙම උපදවා ගන්න අතරෙම හිතන්න ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ඒකාන්ත නිවන් මඟ අපි මුළු ලෝකයටම විවර කළා කියලා හැමදෙනාම සතුටු වෙන්න. එහෙම සතුටු ඊ타ම මනවින් ධර්ම ශ්‍රවණේ කරමු. දේශනාවේ මූලික අරමුණු පරමාර්ථ අපි දේශනාව අවසානයේට පමණක් සිහිපත් කරන්නට ඉඩ ඉතුරු කරලා ඊට වැයවන වෙලාවත් ධර්ම දේශනාවටම එකතු කරගෙන අපි පින්කම ආරම්භමු. ඔබ අපි සියලු දෙනාටත් අපි ප්‍රාර්ථනා කරන හැම දෙනාටත් වහවහ උතුම් ධර්මාවබෝධයම සිද්ධ වේවා බලවත් වූ ප්‍රාර්ථනාවෙන් සියලු දෙනාම පින්වතුනේ ඊ타මත් මනවින් ධර්මයේ ශ්‍රවණය කරමු. පින්වත්නි, අපි සියලු දෙනාම මේ ජීවත් වන වටපිටාවේ සමාජයේ හැලහැප්පිලි බොහොමයි. අපි හුඟක් වෙලාවට ගතින් හැප්පෙනවට වඩා මේ වටපිටාවේ අපි හැප්පෙන්නේ හිතෙන්. කනෙන් ඇහෙන දේ කපින් හිතෙන් හැප්පෙනවා. ඇහැට පෙනෙන දේවල් එක්ක අපි හිතෙන් හැප්පෙනවා. මේ ඉන්ද්‍රිය වලට ගොදුරු වෙන සියලු දේවල් එක්කම අපි සිතෙන් තමයි හැප්පෙන්නේ. ඉතින් මේ ගැටුම් සහිත හැලහැප්පිලි සහිත වූ මේ සමාජයේ අපි ලොකු අසීරුතාවයකට මුහුණ දෙනවා. ඒ තමයි තමන් හා සමාන සිතුම් පැතුම්. සමහර විටකදී අපිට ගනුදෙනු කරන්න වෙන්නේ අපි කුසලයට කැමති වුණාට අපිට ගනුදෙනු කරන්න වෙන්නේ කුසලයට කැමති අය එක්ක නෙමෙයි. අපි සීලයට කැමති වුණාට අපිට හැම විටකදීම ජීවත් වෙන්න වෙන්නේ ගනුදෙනු කරන්න වෙන්නේ සීලයට ගරු කරන කැමති පිරිසක් එක්ක නෙමෙයි. අපි නිහඬ බවට කැමති වුණාට අපිට ගනුදෙනු කරන්න වෙන්නේ ජීවත් වෙන්න වෙන්නේ නිහඬ සමාජයක නෙමෙයි. ඒක නිසා අපිට හිතෙනවා ලෝකයේම වැරදිකාරයෝ මේ වැරදිකාර ලෝකේ ඉන්න හරි අමාරුයි කියලා නිරන්තර මානසික ගැටුමකින් අපි ඉන්නවද නැද්ද? නිරන්තර මානසික ගැටුමකින් අපි ඉන්නවා. පළවෙනිම අලාභය තමයි අපිට තියෙන එතන මේ කොහේවත් වහින මහ දරුණු වැස්සකට අපි තෙමෙනවා කියලා හිතනවා. එතකොට සමාජය තුල මේ වැහි වහිනවද නැද්ද? ගොරවමින් වහිනවා. රැවිලි ගෙරවිලි සිත් සමාජයේ නොඑක් විදිහයි. හැබැයි අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ වැස්සට තෙමෙන්න. පළවෙනි කාරණේ අපි දැනගන්න ඕනේ අපි කොහොමද මේ වැස්සට නොතෙමී ඉන්නේ? ගැටුම් සහිත ලෝකයේ අපි නොගැටී ඉන්නේ කොහොමද? අවුල් සහිත ලෝකේ අපි අවුල් නොවී ඉන්නේ කොහොමද? අපිට හිතෙනවා මේ මුළු සමාජයේම ඊටාම හොඳ ගුණ ධර්මය අදහන ඒ වගේම ඊටාම සීලවන්ත වෙන්න ගුණ යහපත් සමාජයක් වෙනවා නම් කියලා අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි උත්සාහයක් දරනවා අනෙක් අයව සකස් කරන්න. දුවා දරුවන්ගේ ඥාතීන්ගේ හිතවතුන්ගේ සහෝදරයන්ගේ පටන් අපි ලොකු උත්සාහයක් දරනවා තමන්ගේ අභිමතාර්ථයන් පරිදි ජීවත් වන සමාජයක් හදන්න. දැන් අම්මලා දරුවන්ව හදන්නේ තාත්තලා දරුවන්ව හදන්නේ ඒ බලාපොරොත්තුවෙන් නෙමෙයිද?
ඒ බලාපොරොත්තුවෙන් ගුණ යහපත්කම් කියලා දීලා තමන් බලාපොරොත්තු වන යම් සදාචාර මාවතක් අවම වටපිටාවක් තුල හරි ගොඩනගනවා. හැබැයි මේ ගොඩනැගුවට වැඩක් නැහැ. අනික් පැත්තෙන් අපි දැනගන්න ඕන අපි සකස් වීම කියලා එකක් සිද්ධ කරගන්නත් ඕනේ. ලෝකේ පැති දෙකක් තියෙනවනේ. එකක් අනුන් නිවැරදි කිරීම, තව දෙයක් කෙරෙන්නම වමනයි. තමන් නිවැරදි වීම. එතකොට මේ ශාසනය තුළ දියුණු වෙන්නේ අනුන් නිවැරදි කරන කෙනාම නෙමෙයි. මේ ශාසනය තුළ දියුණු වෙන්න නම් තම තමන්ට අනුකම්පාවෙන් වැරදි නිවැරදි කරගන්න ඕනද නැද්ද? තමන් තමන්ටම අනුකම්පාවෙන් වැරදි නිවැරදි කරගන්න ඕනේ. එතෙන්දී අපි දැන් බාහිර සමාජයක් නිවැරදි කරනම් අපි මොකද කරන්නේ? ඒ බාහිර සමාජයක් නිවැරදි කරන්න. ඒ බාහිර සමාජයේ දරුවෝ වෙන්න පුළුවන්, සහෝදරයෝ වෙන්න පුළුවන්, අසල්වැසියෝ වෙන්න පුළුවන්, හිත මිත්‍රාදීන් වෙන්නට පුළුවන්, ආයතනික සේවකයන් වෙන්න පුළුවන්. කවුරු වුණත් අපි කොහොමද අනුන්ව නිවැරදි කරන්නේ? මම මාතෘකා කළා ගාතාවක්. මේ ගාථාවේ තියෙන වචනයක් තමයි චෝදනා කියන වචනය. චෝදනා. අපි අනුන්ව නිවැරදි කරන්න මොකද කරන්නේ? ඔබ කියන්න බනිනවද චෝදනා කරනවද? බොහෝ දෙමව්පියන් දරුවන්ව නිවැරදි කරන්න දරුවන්ට බනිනවද? දරුවන්ට චෝදනා කරනවද? සමාජයේ අනෙක් අයව නිවැරදි කරන්න එයාට බනිනවද? චෝදනා කරනවද? මේ දෙකෙන් මොකද්ද කරන්නේ? මේ දෙකෙන් මොකද්ද කරන්නේ කියලා තෝරගන්න බැරි. මේ දෙකේ වෙනස මොකද්ද කියලා දන්නේ නැති නිසායි. පින්වත්නි, බනිනවා කියලා කියන්නේ බොහොම ප්‍රාථමික දෙයක්. සමහර විටකදී මේ බනිනවා කියන එක කරනකොට බැනුම් අහන කෙනා දන්නෙත් නැහැ ඇයි මට බනින්නේ කියලා. ඒ බැනුම් අහන කෙනා දන්නේ ඇයි මට මේ බනින්නේ කියලා. මට බනින්නේ ඇයි කියලා නොදැන කෙනෙකුට බැනුමක් අහන්න ලැබෙනවා නම් ඒ බැනුමෙන් ඔහුගේ සිත තුළ උපදින්නේ මොකද්ද? වෛරයක්, ද්වේෂයක්. වෛරයෙන්, ද්වේෂයෙන් ඔළුව රත් වෙනකොට තමන් තුළ වරදක් තිබුණා වුණත් ඒ වරදක් හැටියට දකින්න තරම් මනෝභාවයක්, මානසික මට්ටමක් ඔහු තුළ ජනිත වෙනවද? ජනිත වෙන්නේ නැහැ. ඒක නිසා ඔහු මෙතෙන්දි හිතුවක්කාර වෙනවා. ඒ හිතුවක්කාරකම නිසා මොකද වෙන්නේ? කරපු වරද හරි කියලා සමාජගත කරන්න එයා එතන ඉඳලා උත්සාහ දරනවා. ඒතර චෝදනා කරනවා කියන්නේ මොකද්ද? ඔය කියලා දුන්නේ බනිනවා කියන එක. චෝදනා කරනවා කියලා කියන්නේ පින්වත් නුඹ මෙන්න මේ වෙලාවේ මෙන්න මේ වැරද්ද මෙතනදි කළා කියලා කරපු වරද සිහි ගන්වමින් ඒ වරදින් ඔහුව මුදවා ගැනීමේ පවිත්‍ර චේතනාවෙන්ම කරන දෙයට තමයි චෝදනා කරනවා කියන්නේ. නුඹ මේ වරද කළා කියලා යමෙකුට චෝදනා කරනකොට ඒ චෝදනාවේ ඉස්සරහා බනින වෙලාවක උපද්දවන ද්වේෂයේ උපද්දවන්න තරම් ශක්තියක් ඒ චෝදනාව ලබන කෙනාට නැහැ. මොකද වරදින් චෝදනා කරලා ඉවරයි. වරදින් චෝදනා කරලා කියන්නේ නුඹ මේ වරද කළා කියනකොට ඔහුව නැගී හිටින ශක්තිය බිඳවට්ටලා ඉවරයි. එතන ඉඳලා ඔහු ඇහුම්කන් දෙනවා මම මේ වරද කළා. ඔහු ඒ වරද පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්න උත්සාහ දරනවා. යම් බැනුමක් අහනකොට යමෙකුගේ හිතේ ඇති උනේ ද්වේෂයක්, වෛරයක් නම් වරද කළා වරද පෙන්වලා කරන චෝදනාවේදී ඔහු තුළ උපදින්නේ ලැජ්ජාව. යම් කිසි විදියක පසුබෑම. ඒකම තමයි නිවැරදි වීමේ ආරම්භය. දැන් ඔබ කියන්න
මේ ලෝකේ බොහෝ දෙනෙක් තව කෙනෙක්ව හදන්න කියලා කරන්නේ චෝදනා කරන එකද බනින එකද? ලෝකේ අතිශය බහුතරයක් කරන්නේ බනින එක. බනිනකොට මොකද වෙන්නේ? බැනුම් එහන කෙනා දන්නේ ඇයි මට මේ බනින්නේ කියලා. ඒක නිසා ඔහු පරදින්න සූදානම්කුත් නැහැ. මේ ලෝකේ කවුරුත් පින්වත්නි නැහැ වචන හිග මිනිස්සු. ඒ නිසා කෙනෙක් යම් තාක් වචන යොදලා බනිනවා නම් බැනුම් අහන කෙනාටත් උපදින ද්වේෂයත් එක්ක පිට කරන්න ඕන තරම් වචන තියෙනවා යාට. ඒ වචන එකිනෙකා පරදා කියනකොට තිදෙනාගෙන් එක්කෙනෙක්වත් වරද මොකද්ද කියන එකෙන් බැහැර වෙලා වරද කිරීමකින් බැහැර වෙලා එතන ඉඳලා යන්නේ පින්වත්නි ද්වේෂයෙන් වචන නැමැති කෙටේරියෙන් කොටා ගන්න වැඩපිළිවෙලක් විතරයි. අර වරද ගැන කතාවක්වත් මොහොතක් යනකොට අර වරද ගැන කතාවක්වත් නැහැ. ඒ වරදට වඩා දැන් දෙන්නම එකතු වෙලා බරපතල වරදක් කරගෙන යනවා. අර වරද සීමිතයි. නමුත් ඒ වරදට වඩා දැන් වචනේ අසංවර කරගෙන ඊට වඩා බරපතල වරද පෙන්වන්න කරපු ගියපු කෙනත් කරනවද නැද්ද? කරනවා. මෙන්න මේ විදිහට පින්වත්නි බොහෝ දෙනා අවබෝධයක් නැතිව සකස් වෙන්න ඕනේ කියලා කරන දේවල් වලින් තව තවත් අවුල් ඇති කරගන්නවද නැද්ද? තව තවත් අවුල් ඇති කරගන්නවා. හැබැයි මේ චෝදනා කිරීම කියන එක නිසි පිළිවෙලකට කරන්නත් ඕනේ. අනුන්ව සකසද්දී දෙමව්පියෝ දරුවන් සකසනවා නම් සහෝදර ඥාති මිත්‍රාදීන් සකසනවා නම් මේ චෝදනාව කියන එක කරන්න පිළිවෙලකුත් තියෙනවා. එකක් තමයි මේ චෝදනාව කියන එක කරන්න ඕන පින්වතුනේ හරි අවස්ථාවේ නිසි අවස්ථාවේ චෝදනා කරන්න ඕනේ. ස්ථානයේ මිස අස්ථානයේ චෝදනා කරන්න හොඳ නැහැ. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. ගෙදර ස්වාමියා හෝ බිරිඳ හෝ ඊතා මහන්සියෙන් වැඩ රාජකාරී ඉවර වෙලා අතිශයම පීඩාවෙන් ගෙදරට ගොඩ වෙනකොටම කෙනෙක් චෝදනා කරනවා වරදක් මතු කරලා. මොකද වෙන්නේ? ඇඟේ තිබෙන වෙහෙසත් එක්ක මානසික පීඩනයත් එක්ක කරන චෝදනාව සත්‍ය වුණත් අසත්‍ය වුණත් ඒ කෙරෙහි අවධානය යොමු කරන තරම් මානසිකත්වයක් ඔහු තුල නැහැ. ඒක නිසා ඇඟේ වෙහෙසත් එක්ක හිතට එන වෙහෙස එකමෙකු තුල ඔහු තුල උපද්දවන්නේ ද්වේෂයක්. ඒ නිසා ගෙට ගොඩ වෙනකන් ඉඳලා ඇඟපත සෝදාගත්තටත් පස්සේ තේකකුත් බොන ගමන් නිවි හැනහිල්ලේ කතා කරනවා මෙන්න මෙහෙම දෙයක් නම් තියෙනවායි කියලා. එහෙම වුණාම ඔහු ඒ චෝදනාවට ඇහුම්කන් දෙන්න සූදානම්. දරුවෙක් නම් ඊටත් වඩා වෙනස්. පින්වත්නි අද කාලේ රාත්‍රී 7-8 වෙනකන් අමතර මේ වෙහෙස බරව ගෙදරට එන දරුවෙකුට එකපාරම චෝදනාවක් කළොත් ඔහුට ඒ දරුවාගේ සිත තුළ ගෙදර පිළිබඳව උපදින්නේ යම් පිළිකුලක්. ඒ ඇතිවන පිළිකුලත් එක්ක ඔහු සමාජයෙන් අවධානයක් හොයනකොට ඒ දරුවා සමහර විට නතර වෙන්න ඕන තැන්වල නෙමෙයි. ඒ නිසා දක්ෂ අම්මා කෙනෙක්, දක්ෂ තාත්තා කෙනෙක් දරුවෙකුට චෝදනා කරනකොට දරුවට වෙනදටත් වඩා ආදරෙන් සංග්‍රහ කරන්න. වෙනදටත් වඩා ආදරෙන් ලං කරගන්න ඕනේ. ලං කරගෙන දරුවා නින්දටත් ගියාට පස්සේ දරුවගේ ඇඳේ පැත්තකින් වාඩි වෙලා එකාතකින් හිසాత ගාන ගමන් පුතේ නුඹ මෙන්න මෙහෙම දෙයක් කළාද? එහෙම කළා කියලා ආරංචියක් තියෙනවා. හැබැයි මට විශ්වාසයි මගේ පුතා එහෙම කරන්නේ නැහැ කියලා. ඒක කළා විශ්වාසය තියනවද නැද්ද කියන එක වෙනම දෙයක්. හැබැයි එහෙම කිව්වහම දරුවා ඇහුම්කන් සූදානම් අම්මට හරි තාත්තට හරි. අද මේ වගේ චෝදනා කළත් කරන වෙලාව ගැන අපි දන්නවද? මේක කරන්න ඕන වෙලාව මේ චෝදනාව නොකරන්න ඕන වෙලාව කියලා තේරුමක් නැහැ. සමහර විටකදී පින්නතුනේ අවුල් ජාලාවක් පිට ඉන්න කෙනෙකුට කියන්නේ ඇත්තක් වෙන්න පුළුවන්.
හැබැයි ඒ කියන වෙලාව වැරදුනොත් එහෙම අවබෝධයේ වෙනුවට උපද්දවන්නේ ඒ චෝදනාවෙන් මහා ද්වේෂයක් විතරයි. අනික් කාරණේ තමයි සත්‍යයෙන් මිස අසත්‍යයෙන් චෝදනා කරන්න එපා. දැන් අපි හිතමු දරුවෙක් රුපියල් 2000ක් හොරකමක් කළා කියලා. දැන් අම්මට උවමනයි මේ දරුවා කරපු හොරකම බරපතල කරලා දරුවට ඒත්තු ගන්නවන්න. දරුවට කියනවා අම්මා ඔයා රුපියල් 3000ක් හොරකම් කරලා නේද කියලා. මොකද මේක බර කරලා කියන්න ටිකක්. මේ වරදේ බර වැඩි කරන්න. ඇත්ත දරුවා රුපියල් 2000 හොරකම් කළා. හැබැයි දරුවා දන්නවා මං හොරකම් කළේ 2000යි. අම්මගේ අතින් රුපියල් 1000ක් එකතු කරලා. තමන් කළ වරද 2000ක් හොරකම් කළා කියලා ඒ කෙරෙහි අවධානය යොමු කරන්න දරුවට මනසක් එන්නේ නැහැ. මොකද තමන් නොකරපු කොටසකුත් මේකට එකතු වෙලා නිසා. මේ ලෝකේ ඕනම කෙනෙකුට ආත්ම ගෞරවය කියලා එකක් තියෙනවා. හොරෙකුට නැද්ද ආත්ම ගෞරවය කියලා එකක්? ඒකනේ හොරෙන් ගන්න. නේද? එතනක් තියෙනවා තමන් සැඟවිලා ගන්නේ ඇයි? එතනත් ආත්ම ගෞරවය තියෙනවා. ඒක රකින්න දරන උත්සාහය හරිද නැද්ද කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් හැම කෙනෙකුටම ආත්ම ගෞරවය කියලා එකක් තියෙනවා. අන්න ඒ වගේ 2000ක් සොරකම් කළ කෙනෙකුට 3000ක් ගත්තා කියලා කිව්වොත් එහෙම ඒක සත්‍ය චෝදනාවක් නෙමෙයි. එහෙම අසත්‍ය චෝදනාවක් වුණොත් චෝදනා කෙරෙහි චෝදනා ලබන්නා තුල තියෙන විශ්වාසයේ බිඳ වැටිලා ඉවරයි. එතකොට 2000ක් හොරකම් කළා කියන සත්‍යයේ තේරුම් ගන්නවත් ඔහු සූදානම් නැක නිසා සත්‍යයෙන් චෝදනා කරන්න ඕන අසත්‍යයෙන් නොව. ඊළඟට චෝදනා කරන්න ඕන තවත් ක්‍රමයක් තමයි පින්වත්නි චෝදනාව කරන්න උවමනයි සැබවින්ම වරදින් මුදා ගැනීමේ චේතනාවෙන්ම. ඔහුව යම් කිසි විදිහක පීඩනයකට ලක් කිරීමට හරි ඔහුව යම් අසීරුතාවයකට පත් කිරීමකට හරි එහෙම පටු පරමාර්ථයකින් තොරව ඔහුව වරදින් මුදවා ගැනීමේ සච්චේතනාවෙන් චෝදනාව කරන්න උවමනයි. ඒකත් රළුව නෙමෙයි මෘදුව කරන්න ඕනේ. අපි හිතනවා අපේ වචනවලට හුඟ දිනෙක බයයි කියලා. ඒක නිසා අපි මහා හඬින් තදින් කතා කරපුවම ලෝකේ පාලනය කරන්න පුළුවන් කියලා අපි හිතනවා. නොදියුණු යුගයේ එහෙම එකක් නැහැ. අමතක කරන්න එපා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මහා දරුණු මිනිසුන් විතරක් නෙවෙයි යක්ෂයන් පවා තිරිසන් සතුන් පවා দমনය වුණේ උන්වහන්සේගේ රළු බවක් ඉස්සරහා නෙමෙයි. ඔය හැම කෙනෙක්ම දනනමුවේ බුදුරජාණන් වහන්සේගේ මෘදු බව ඉස්සරහයි. මෘදු බව ඉස්සරහයි. ආලවක යක්ෂයා නේද? ඊළඟට පින්වත්නි අඟුලිමාල නාලාගිරි ඇතා මේ සියලු දෙනාම පින්වත්නි අර කියන ක්‍රමයට බුදුරජාණන් වහන්සේ ඉස්සරහා দমনය වුණේ රළු බව ඉස්සරහා නෙමේ මෘදු බව ඉස්සරහයි. එනිසා අපි කෙනෙකුට චෝදනා කරන්න ඕන රළුව නොව මෘදුවයි. මෙන්න මේ විදිහට මේ බැනුමට මේ එකක්වත් නැහැ. බනිනවා කියන එකට ස්ථානයක් නැහැ, අස්ථානයක් නැහැ, රළු බවක් මෘදු බවක් කොහොමත් නැහැ. නේද? සත්‍ය අසත්‍ය කියලා එකක් නැහැ. බනිනවා කියන එක පින්නතුනේ බොහොම ප්‍රාථමික දෙයක්. ඒ නිසා අපි අනුන් නිවැරදි කරනවා නම් අපි ඔවුන්ට චෝදනා කිරීමයි කළ යුතු තිබෙන්නේ. හැබැයි කවුරු චෝදනා කරලා නිවැරදි කළත් වැඩක් නැහැ. සමාජයේ ඉන්න ඔබට නිවැරදි වෙන්න බැරි නම් එහෙනම් තමන් නිවැරදි වෙන්නත් ඕනේ. මොකද මේ සංසාරෙන් මොනතරම් වටපිටාව පිරිසිදු කළා වුණත් පින්නතුනේ තමන් පිරිසිදු නැත්නම් එතන නිවනක් නැහැ නේ. බුදුදහමේ හැම වෙලාවෙම කියන්නේ තමන්ව සකස් කරන වැඩපිළිවෙලක්. අපිට පුළුවන් අනුන්ව ඕන තරම් සකස් කරන්න. හරියට අනුන්ගේ හරක් බලන ගොපල්ලෝ වගේ. දේශනාවේ මේ උපමාව කියනවා. පින්වත්නි
හරියට මේ බණ පොතේ කියන්නේ අපි අනුන් සකස් කර කර හිටියොත් මේක අපි දාලායි. අපි කාටත් අපි අනුන්වම සකස් කර කර හිටියොත් ඒ අයට වෙන්නේ අවසානයේ හැබැයි මෙතන කියන්නේ තමන් සකස් කළේ නැත්තම් ඒ අතර ඒ අයට වෙන්නේ පින්වත්නි අනුන්ගේ හරක් බලපු ගොපල් අඬ වගේ කියනවා. අනුන්ගේ හරක් බලමින් ඉන්න ගොපල්ලෙකුට වෙන්නේ මොකද්ද? ගවයෝ ටික නම් පාලනය කරනවා. නමුත් පින්වත්නි ගවයන්ගෙන් ලැබෙන සියලුම සම්පත් ලැබෙන්නේ කාටද? ඒ ගවයන්ගේ අයිතිකාරයට. අන්න ඒ වගේ පින්වත්නි ඒ ගවයන් රකින්න කෙනාන්න භාගවා සාමඤ්ඤස්ස හෝති. ඒ ගවයන්ගේ ලැබෙන කිරි වලටවත් දී වලටවත් ගිතෙල් වලටවත් වෙඬරු වලටවත් මෝරු වලටවත් මේ පස්ගෝ රසයෙන් එකම රසයකටවත් තුරුමකම් කියන්නේ නැතුව වගේ පින්වත්නි අනුන් සකස් කළාට වැඩන්නේ තමන් සකස් කරගන්නේ නැත්තම්. එහෙනම් තමන් සකස් කරගන්න මොකද කරන්නේ? දැන් අපි අනුන් සකස් කරන්න නම් බණින එක පැත්තකින් තියලා දැන් හුරු වෙන්න ඕන චෝදනා කරන්න. දැන් තමන් සකස් කරගන්න. තමන් සකස් කරන්න නම් ඊළඟ වැඩපිළිවෙල පටන් ගන්න ඕන පින්වත්නි තමන්ට චෝදනා කරන්න. අපි හැමදාම ඉල්ල දිගු කරන්නේ අනුන්ටයි. අනුන් තුල තියෙන මහ වැරදි අපි හොයනවා. සියලු වැරදි සියුම් දේ පවා අපි හොයනවා. නමුත් පින්වත්නි තමන්ට චෝදනා කරගන්නේ නොවන තාක්කල් පින්වත්නි ඔහු සිද්ධ කරන්නේ අනුන්ගේ වරදවල් තුලින් පවා තමන් නිර්පරාධ වැරදිකාරයෙක් වෙන එක විතරයි. අනුන්ගේ වැරදි නිසා ඔබ තුල යම් තරහක් උපද්දවනවා නම් ඒ තුල වෙනසිලා තියෙන්නේ කවුද? තමන් නෙමෙයි. තමන්. ඇයි එතෙන්දි රැකෙන්න බැරි වුනේ? තවත් කෙනෙක් බනිනකොට ඒ බැනුම් ටික ඇතුළට ගන්නවා නම් ඇතුළට අරගෙන ඒ ටික ඇතුලේ තැම්පත් කර ගන්නවා නම් ඒ ටික නිදන් කර ගන්නවා නම් ඇතුලේ වෙනසලා තියෙන්නේ කවුද? එයා බැනුම් හැටියට පිට කරපු දේවල් අපි මොකද කරලා තියෙන්නේ? අපි ඇතුලේ තැම්පත් කරගෙන තියෙනවා. ලාභයක්ද අලාභයක්ද? අලාභයක්. විශාල අලාභයක්. අනික් කාරණේ ඔහු පිට කරපු ඒ වචන එකක්වත් ඔබ අහන් හිටියේ ප්‍රියමනාපවද? කෙනෙක් බැන්නොත් ඔබට ප්‍රියමනාපව නෙමෙයි. ඒ අප්‍රිය අමනාප දේවල් හොඳටම මතකද නැද්ද? අප්‍රිය අමනාප දේවල් ඉතාම හොඳට මතකයි. දැන් යම් කිසි අවස්ථාවක අපි ඒ බැනුම් අහපු ස්ථානෙන් ගියොත් මොකද වෙන්නේ? අර ටික මතක් වෙනවා. මතක් වෙනවා කියන්නේ මොකද්ද මේ? අර තැම්පත් කරගත්තු අර නිදන් කරගත්තු කුණු ටික පොඩ්ඩක් අවසල බැලුවා. දැන් ගඳයිද සුවඳයිද? ගඳයි. මොකද මේ පරණ කුණු ටිකක්. ඒ බැනපු කෙනා දැක්කොත් එතකොට මොකද වෙන්නේ? ආයෙත් අර කුණු ටික ආයෙත් අවුස්සනවා. ඔබ බැනපු කෙනා 100 වතාවක් දැක්කොත් බැනපු කෙනා ඒ 100 වතාවෙම බැනපු දවසේම උපද්දවපු තරහව උපදවනවද නැද්ද? බැනපු කෙනා ඒ විදිහටම තරහක් උපදිනවද නැද්ද? හේතුවකින්වත් උපදින්නේ නැහැ. සමහර විටකදී ඔහු ඒ බැනපු එක වරදක් කියලා බැනපු දවසට පහුවදාම තීරුම් අරගෙන ඔහු අදටත් ලැජ්ජා වෙනවා ඒ කරපු වැඩේ ගැන. ඒත් අපි බැනුම් අහපු අය මොකද කරන්නේ? ඒ අහපු වෙලාවෙම හලන්න ඕන දේවල් ටික අල්ලගෙන තැම්පත් කරගෙන නිදන් කරගෙන ඒ මිනිස්සයව 100 වතාවක්
කොට සියවතාවම මොකද කරන්නේ? අර කුණු ටිකම අවුස් ඇඟ පුරාම ගා ගන්නවද නැද්ද? ඇඟ පුරාම ගා ගන්නවා. දැන් වැඩියෙන්ම අපරාධය කරගෙන තියෙන්නේ බැනපු කෙනාද බැනුම් අහපු කෙනාද? බැනුම් අහපු කෙනා. පින්වත්නි, අතහරින්න ඕන දේවල් අල්ලගත්තම පින්වත්නි අවසානයේ වෙනසලා තියෙන්නේ තමන්. මම කිව්වේ බොහෝ විටකදී අපි අනුන්ට චෝදනා කළාට තමන්ට චෝදනා කරගත්තේ නැත්තම් පින්නතුනේ අනුන්ගේ වැරදි වලිනුත් අන්තිමේදීම වැරදිකරුව වෙන්නේ අපි අපේ හිත හදාගත්තේ නැත්තම්. ඒ නිසා අපි හැම වෙලාවෙම අපිට චෝදනා කරන්න ඕනේ. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් යම් වරදක් කරනවා නම් එතෙන්දී අපි චෝදනා කරන්න ඕන තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් කළ යුතු සත්ක්‍රියාවක් මේ කරන දෙයක් නෙවෙයි මේ කලේ. සත්ක්‍රියාවක්ම කරන්න ඕන ශ්‍රාවකෙක් මේ සමාජයේ නින්දිත වූ අසත්පුරුෂ ධර්මයක් තමයි සිද්ධ කළේ කියලා හැම වෙලාවෙම තමන්ට චෝදනා කරන්නෙක් වෙන්න ඕනේ. මේ ගාථාව දේශනා කරන්න හේතුවක් තිබුණා. පින්වත්නි, සවැත් නුවර ආසන්නයේ එක්තරා මිනිසෙක් හිටියා. ඊටාම දුක්ඛිත ජීවිතයක් ගත කළේ. වැරහැලි වෙච්ච රෙදි කඩක් ඇඳගෙන දිරලා මලකඩ කාපු නගුලකුත් අරගෙන තැම්බත කරගෙන මේ මිනිසයා ජීවත් වුණා බොහොම දුකසේ. දුකසේ මේ නගුලත් අරගෙන දවසක් මේ මිනිසයා යනකොට එක්තරා තෙරුන් වහන්සේ නමක් ඇහුවා, පින්වත මොකට මේ දුක්ඛිත ජීවිතය ගත කරනවද? මහාන වුණොත් නරකද කියලා ඇහුවා. ඉතින් අර මිනිස්සයා කිව්වා, අනේ ස්වාමීනි, මහාන වෙන්න නැත්තම් ඒක මොනතරම් දෙයක්ද? හැබැයි අපි වගේ දුප්පත් මිනිස්සු, අපි වගේ මේ දුකටපත් වෙච්ච මිනිස්සු මහාන කරන්නේ කවුද කියලා ඇහුවා. අර තෙරුන් වහන්සේ දේශනා කරනවා, මහාන වෙන්න නම් දුප්පත්ද පොසත්ද කියන එක වැදගත් නෑ. උවමනා කරන්නේ ශ්‍රද්ධාව විතරනේ. ඔබ ශ්‍රද්ධාවෙන් පොසත් නම් මහාන කරන්න බැරි කමක් නෑ. අර මිනිස්සයා කියනවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මහාන කරනවා නම් මං ඒකාන්තයෙන්ම මහාන වෙනවා. මේ මිනිස්සයා මොකද කළේ? මහාන වුණා තෙරුන් වහන්සේ ළඟ. මහාන වෙන දවසේ අර ඇඳගෙන හිටපු වැරහැලි රෙදි කඩත් දිරාගිය නගුලත් මේ වරගෙන මහාන වෙන්න බෑනේ. මේ ටික පින්වත්නි ඒ විහාර භූමිය ආසන්නයේම ගහක රැඳෙව්ව අත්තක එල්ලුවා. දැන් මහාන වෙලා බොහොම කැමැත්තෙන් ටික කාලයක් හිටියා. ආපහු ටික කාලයක් යනකොට මහානකම ගැන කලකිරුණා. දැන් හිතෙනවා සිවුරු හැරදාලා යන්න ඕනේ. හැබැයි දැන් සිවුරු හැරදාලා ගියොත් ගිහිලා කරන්න දෙයක්වත් නැහැ. යන්න ඇඳ පැළඳගෙන යන්න දෙයක්වත් නැහැ. එසැනින්ම මතක් වුණා මොකද්ද? අර මහාන වෙන දවසේ ගහේ ඉලලාපු වැරහැලි රෙදි කඩ. ගියා මේක ඇඳගෙන මම අද සිවුරු වරිනවා කියලා මේ හාමුදුරුවෝ ගහ ළඟට ගිහිල්ලා අර වැරහැලි රෙදි කඩ අල්ලලා ආපහු වාරයක් හිතනවා. එතකොට මම මේ සියලු සම්පත් පිරිච්ච මේ මහානකම දාලා ආපහු මේ ඇඳ පැනඳ ගන්න හදන්නේ මේ වැරහැලි රෙදි කඩද? තමන්ටම බනිනවා, තමන්ටම චෝදනා කරගන්නවා, දොස් නගනවා. පින්වත, මේ සම්බුද්ධ ශාසනයේ උදාර සම්පත්තියක් ලැබපු නුඹ ආපහු ඒ සම්පත්තිය අත්හැරලා මේ ලෑස්ති මේ වැරහැලි රෙදි කඩ ඇඳගෙන ගිහි බවටපත් වෙන්නේ. මොනතරම් නින්දාවක්ද මේක? හැමදාම තමන්ට චෝදනා කරනවා, රෙදි කඩ අල්ලලා ආපහු වෙනවා විහාරෙට. කීප දවසක්ම මේක වෙනකොට අනෙක් හාමුදුරුවරු කතා කරන්න පටන් ගත්ත. අන්න බලන්නකෝ, මහාන වෙනකොට නගුලයි රෙදි කඩයි අතෑරලයි මහාන උනේ. හැබැයි තාම හිත එකෙන් ගලව ගන්න බලන්නකෝ වටේ පිටේ ඉන්න අය කල්පනා කරන පිළිවෙල.
දැන් බලන්න මේ Tamanගේ වරද තේරුම් නොගත්තම ලෝකේ සිද්ධ වෙන බොහෝ සිදුවීම් වල හරයක් නොදැන අපි අකුසල් වඩනවා. දැන් අර හාමුදුරුවෝ රෙදි කඩ ළඟට ගිහිලා කරන්නේ Tamanටම චෝදනා කරන එක. ඔහු ඒ රෙදි කඩයි නගුලයි උපයෝගී කරගත්තේ Tamanව සකස් කරගන්න. හැබැයි බලන් ඉන්න කෙනාට හිතෙන්නේ මේ රෙදි කඩ ගැන තණ්හාවක් නේ තාමත් තියෙන්නේ. ඒ අය ඉතින් තමන්ගේ මහානදම පැත්තක තියලා බණ භාවනා පැත්තක තියලා කතාව මොකද්ද? බරපතලම මාතෘකාව ඒක. ඉතින් මේවා මේ එදා විතරක් සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. මේවා අදටත් මේ සිද්ධ වෙන දේ නෙමෙයිද? අදටත් මේ සිද්ධ වෙන දේවල් අපි සමාජයේ කොතරම් නොවටිනා දේවල් ගැන තර්ක කරනවද බලන්නකෝ. සමහර විටකදී කෙනෙකුගේ ගමන බිමන ගැන කෙනෙක් අඳින පළඳින විදිහ ගැන කෙනෙක් කන බොන විදිහ ගැන මොනතරම් තර්ක විතර්ක ගොඩනගනවද? ඒ එකක්වත් අපිට අදාළ දේවල්ද? ඒ එකක්වත් අපිට අදාළ දේවල් නෙමෙයි. අපි හුඟක් වෙලාවකදී අපේ ඇතුළාන්තේ කෙලෙස් වගුරවලා තියෙන්නේ අපේම කාරණා නිසා නෙවෙයි පින්නතුනේ. දැන් හොඳට හිතලා බලන්න ඔබ මිනිස්සු 100 දෙනෙක් ඉන්න සමාජයකට ඔබ ගියොත් 101 වෙනියා හැටියට ඔබ මේ 101 වෙනියා හැටියට මේ සමාජයට එකතු වෙන්නේ අලුත් කෙනෙක් හැටියටයි. මේ සමාජයේ 100 දෙනා අඳින පළඳින විදිය සියාකාරයි. අඳින පළඳින විදිහෙන් සංකීර්ණයි ඇත්තටම. ඊළඟට ඒ ඇඳුම් පැළඳුම් වල වර්ණ දිහා බලපුවාම ඒවත් සංකීර්ණද නැද්ද? ඒ වර්ණත් සංකීර්ණයි. මේ මැදිරියේ එහෙම නොවුනට ගිහි සමාජයේ රණමොනරුන්ට උපමා කළේ නේද? රණමොනරෙක් නොඑක් වර්ණ වගේ මේ ධර්මශාලාවෙන් බැහැරට බැහැපුවාම ගිහි සමාජය එහෙම නෙමෙයිද? ගිහි සමාජය එහෙමයි. එහෙනම් ඇඳුම් පැළඳුම් වලින් සංකීර්ණද නැද්ද? අතිශයින්ම සංකීර්ණයි. ගිහි සමාජයේ තියෙන විලාසිතා වලින් බලපුවාම සංකීර්ණද නැද්ද? සංකීර්ණයි. මේ සංකීර්ණතාවය ඉස්සර අපි කොහොමද අපේ මනස අවුල් කරගන්නේ? ඒවා ඒ අයගේ දේවල්. මෙතන අපිට වරදින තැන තමයි පින්නතුනේ 101 වෙනි එක් හැටියට අපි මෙතනට ගියපුවාම අපි උත්සාහ දරනවා තමන්ගේ ඇඳුම පැත්තකින් තියලා අමතක කරලා අපි එතන ඉඳලා මනසෙන් තර්ක කරන්නේ, තක්සේරන්නේ, හොයන්නේ, විමසන්නේ 100 දෙනෙකුගේ ඇඳුම් ගැන. තමන් ඇඳගෙන ඉන්නේ එක ඇඳුමයි. හැබැයි 100 දෙනෙකුගේ ඇඳුම් ගැන තමන් තර්ක කරනකොට, විතර්ක කරනකොට මොන තරම් අවුලක්, මොන තරම් අසහනයක්, මොන තරම් පීඩනයක් මේ මනසේ තියෙන්න ඕනද? සැබවින්ම තථාගත මාවතේක නෙමෙයි. තථාගත මාවතේක නෙමෙයි. අපි හැම වෙලාවෙම අනුන්ගේ තියෙන දේවල් නිසා අපි අපේ මනසේ අවුලක් ඇති කරගන්නවා. ලෝකේ සිද්ධ වෙන සිදුවීම් වලට අපි සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ සියල්ල අපේ මනසෙන් අල්ලගෙන අපි මේ මනසින් ඒව ගැන තර්ක කරනවා. වහින වැස්ස වහින්න පටන් ගත්තොත් අපි වැස්ස ගැන තර්ක කරනවා. දින දෙකක් තුනක් වැස්ස වහින්න පටන් ගත්තොත් මේක ඉවරයක් නෑ නේ කියලා වැස්ස නිසා අපේ අය කෙලෙස් වඩනවා. ඒ වැස්ස ඉවර වෙලා සතියක් දෙකක් තුනක් පටන් ගත්තොත් එතන ඉඳලා මොකද කරන්නේ? එතන ඉඳලා පායන පෑවිල්ලට බැනලා කෙලෙස් වගුරුවනවා. මේ දෙකම අපි කරන්න ඕන දේවල්ද? මේ දෙකම අපි කරන්න ඕන දේවල් නෙවෙයි. මොකද වහිනවා කියන එකත් පායනවා කියන එකත් ලෝකේ එදත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා, මතුමතුත් සිද්ධ වෙන්න ඕනේ. ඒ සිද්ධ වෙන සිදුවීමට ඉඩ දෙන්න ඕන සිද්ධ වෙන්න. වහින වැස්ස වැහැලා පායපු දෙයක්. ඒ වැහැස ගානක් යනකම් අපේ හිතට වහිනවද නැද්ද? අපේ හිතට වහිනවා. ඒ නිසා තෙමෙන්නේ ගෙවල් දොරවල්වත්, තෙවෙන්නේ ඉඩකඩම්වත්, රෙදිපිලිවත් නෙමෙයි. මේ වහින හැම වැස්සකින්මත්
පායන හැම පෑවිල්ලකින්මත් තෙමිලා තියෙන්නේ අපේ හිත. ඒ නිසායි අපි අපිට චෝදනා කරන්න ඕනේ. අර හාමුදුරුවෝ පින්නතුනේ හැමදාම චෝදනා කළා, තමන්ටම චෝදනා කළා මේ දිරපු රෙදිකඩ ගිහිල්ලා අවසානයේ සිවුරු හැරදාලා යන අදහස අයින් කරගත්තා. කැමැත්තෙන් කමටහන් වඩලා පින්නතුනේ සියලු කෙලෙස් නැසලා මහරහත් භාවයට පත් වුණා. ඒ නිසා අත්තනෝ චෝදයත්තානං පටිමාසේ අත්තමත්තනා සෝ අත්ත ගුත්තෝ සතිමා සුඛං බික්ඛු විහාහිසි. මේ ලෝකේ යමෙක් සුවයෙන් ඉන්නවනම්, සැනසෙල්ලෙන් ඉන්නවනම්, නිදහසේ ඉන්නවනම් ඔහු අනුන්ට වඩා තමන් වරදින් මුදවගත්තු කෙනෙක් වෙන්න ඕනේ. තමන් වරදින් මුදවා ගන්න නම් තමන්ට චෝදනා කරන්න ඕනේ. එක සිල්පදයක්ද කැඩෙන්නේ තෙන්දි චෝදනා කරන්න ඕන. ආර්යයන් විසින් නින්දා කරපු දෙයක් නුඹ කළා කියලා. යම් තැනකදී නම් ශ්‍රද්ධාව පළුදුුනේ, මගඵල ලබන්නටක් වෙන ශ්‍රද්ධාව අපි කඩාගත්තා කියන විදිහට තමන් නින්දා කරන්න ඕන තමන්ටම. යම් කිසි විදිහකින් තමන්ගේ හිතේ කාම චේතනාවක් ඉපදුනොත්, සිතක් වනසන, කෙලෙසන, කිලුටු කරන කාම සංකල්පනාවක් පහළ වුණා කියලා තමන්ටම චෝදනා කරන්න ඕනේ. එහෙම චෝදනා කළොත් ඒ කාමයට හිතේ ඉඩ දෙන්නේ අපි. ඒ නිසා හැම වෙලාවෙම තමන් පිළිබඳව සොයන, විමසන හොඳ ආකාරයක් වෙන්න. ඒ උපදින ක්ලේශ ධර්මයන් දැක උපදින වැරදි දැක ඒ හැම වරදක් හමුවේම, ඒ හැම අකුසලයක් හමුවේම ඔබට චෝදනා කරන කෙනෙක් වෙන්න. ඒ චෝදනාවෙන් ඔබට නිදහස් විය හැකි සියලු වරදින්. ශාසනය තුල දිනෙන් දින දියුණු වෙන්න නම් පුරපක්ෂයේ හඳක් වගේ මේ ප්‍රතිපදාව අපි ළඟ තියෙන්න ඕනේ. ඒ නිසා පින්නතුනේ අපිව සකස් කරමු. ලෝකේ මහල් ප්‍රාසාද හැදුවත් වැඩන්නේ ඔබට ඔබත් මට මමත් සකස් කරගන්න බැරි නම්. එකම සැනසෙල්ල භෞතික ලෝකයේ සැකසීම නෙවෙයි පින්නතුනේ. එකම සැනසෙල්ල ඇතුළාන්තයේ සකසා ගැනීමයි. ඒ සඳහා අපි මේ ධර්මය පිහිට කරගනිමු. මේ උතුම් වූ සද්ධර්මලාභේ ලැබිච්ච වෙලාවකේ රැකවරණය හදන්න බැරි නම් ආය අපිට ඒකට අවස්ථාවක් වෙන්නේ නැහැ. මේ සුදුසුම අවස්ථාවයි. එමෙන්ම පින්නතුනේ මේ එකම අවස්ථාවයි අපිට. ඒ නිසා මෙතෙන්දී අපි වීරයවන්ත වෙලා අපි නිදොස් වෙමු. හැම කෙනෙකුටම උතුම් නිවන් පිණිස මේ ධර්ම දානයත්, ධර්ම ශ්‍රවණයත් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව අවසන් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු තේමං සදාති. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වසතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල්
ගලා බසිනාසේක්වා